ඔයාට ඩයට් එකක් ෆලෝ කරන්න බැරි නම් මේ ස්ටෙප් එක try කරලා බලන්න. ඒතර ගොඩක් කට්ටිය අපේ ඉන්නවා ෆාස්ටිං කරනවා එක එක මෙතඩ්ස් try කරනවා. ඒතර මීල්ස් ගොඩක් skip කරලා උපරිම දවස් 4යි 5යි එහෙම නැත්නම් සතියයි කරන්නේ. ඊට පස්සේ give up කරලා දානවා. එතකොට මෙන්න මේ වගේ කෙනෙක් නම් ඔයාත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකම පළවෙනි දේ තමයි ඔයාට මෙහෙම කරලා ඔයා ෆේල් වෙලා තියෙනවා නම් ඔයාට කරගන්න බෑ කියලා ඔයාට තේරෙනවා නම් ඔයාට ලොකු ස්ට්‍රික්ට් ඩයට් එකක් කරන්න බැරි නම් ඔයා කරන්න ඕනේ ඉතින් මෙන්න මේ විදියට. ඔයා කරන්න ඕනේ දේ තමයි මුලින්ම ඔයා දෙයක් ගන්නවා පෝෂන් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. පෝෂන් එක කන්ට්‍රෝල් කරනවා කියලා ඔයා ගොඩාක් ඔයාගේ මීල්ස් වලින් කෑම අඩු කරන්න යන්න එපා. ඒතකොට කරන්න ඕනේ මුලින්ම එක්සැම්පල් එකක් හැටියට ඔයා දවල්ට බත් හැඳි 4ක් 5ක් කනවා නම් ඔයා පුළුවන් තරම් එක බත් හැන්දක් හෝ දෙකක් අඩු කරලා බත් හැඳි 3ක් හෝ 4ක් කන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයා රැට එක්සැම්පල් එකක් හැටියට කන්නේ ඔයා බ්‍රවුන් බ්‍රෙඩ් නම් එහෙම නැත්නම් ආදී ඔයා බ්‍රෙඩ් නම් ඔයා බ්‍රෙඩ් සයිස් 4ක් 5ක් කෑවනම් ඔයා එක ස්ලයිස් එකක් හෝ දෙකක් අයින් කරලා 3ක් 4ක් කන්න බලන්න. අන්න ඒ වගේ ඔයාගේ හැම මීල් එකෙම ඔයා බලන්න කොච්චර කනවද කියලා. ඒ වගේ පොඩි quantities අඩු කරන්න. ඒතරවට ප්‍රශ්නයක් නැහැ. ඒතරවට ලොකු ඩැංකට දැනෙන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් අඩු කරා කියලා. ඒතර මම කියන්නේ නැහැ ඔයා බත් හැඳි 5ක් කෑවනම් ඔයා 4ක් අඩු කරලා එකක් කන්න කියලා. ඒතර ඔයා එතනදිත් වෙන්නේ අර දෙයම තමයි. ඒතරවට අග්ගල give up කරලා දානවා. ඒකන්ද මේ වගේ පොඩි quantities අඩු කරලා වගේ portion එක control කරලා බලන්න. ඒතර ඊළඟ දේ තමයි අනිවාර්යයෙන්ම ඔයා sugar කන එක පුළුවන් තරම් නතර කරන්න. මොකද ඔයා sugar කන එක නතර කරන්නේ නැත්නම් ඔයාට කිසිම වෙලාවක මේ portion එක control කරන්නවත් බෑ. ඒතර ඔයාට cravings වැඩි. ඒතර තව තවත් දේවල් ආසාස දේවල් කන්න හිතෙනවා. sugar ඒ වගේම පුළුවන් තරම් ඔය අපි ඔය පාම් පිටියට ගොඩක් පාම් පිට නම් ගහලා ගොඩක් අපි ගන්න බේකරි items ඔය donuts pizza වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න බලන්න. අඩු කරලා මේ වගේ portion එක control කරනවා කන ඉදිරිය කන්න. හැබැයි portion එක control කරන්න ඕනේ. ඊළඟ දේ තමයි වග තියා ගන්න. ඔයා දැනටමත් workout එකක් කරන කෙනෙක් නම් example දෙවා jogging කරනවා නම් එහෙම නැත්නම් walk කරනවා නම් ඔයා දවසට විනාඩි 30ක් 40ක් walk කරන කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් ඔයා activity level එකට වැඩි කරන්න. ඔයා දැන් විනාඩි 30ක් 35ක් කරා නම් ඔයා විනාඩි 45ක් පැයක් කරන්න බලන්න. ඒත් එක මොකක් කිසිම workout එකක් කරන්න නැති කෙනෙක් නම් ඔයා අර විදිහට meals control කරන ගමන් ඔයා දවසට විනාඩි 30ක් 45ක් workout එකක් කරන්න බලන්න. දැනට කරන අය තමන් මහන්සිය ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරන්න නැති කට්ටිය මුලින්ම විනාඩි 30ක් 45කින් පොඩි workout එකක් මොකක් කරේ වගේ ඇඟ වේසලා කරන activity එකක් කරන්න පටන් ගන්න. ඒතකොට මේ විදිහට කරත් ඔයාගේ අනිවාර්යයෙන්ම කිලෝ 2-3ක් ඔයාට සති දෙකක් ඇතුළත අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාට step by step මේ විදිහට හුරුනාට පස්සේ කාලෙත් එක්ක ඔයාට diet එකක් කරන්න පටන් ගන්න.